බලගතු දරුවෙක් උපන්නා. රමණීය බිම් පිරිසක් වූ වෘන්දාවනයේ මාලිගයක කුමාර කාලයේම ගත වුණේ මේ නුවර. වෘන්දාවනයේ හැම කෙනෙක්ම මුළු හදවතින්ම මේ දරුවට ආදරය කළා. පින්වත් බලවත් දරුවාගේ නම තමයි ක්‍රිෂ්ණා. මේ පුංචි කුමාරයාගේ පිය සටහන් වෘන්දාවනයේ හැම තැනකම සටහන් වෙලා තිබුණා. ගහකොළ මන්මාවත් හැම නිවසක්ම සුන්දර යමුනා නදියත් මේ කුමාරයාගේ කතාව දන්නවා. මේ ලස්සන අතීත කතාව ඉන්දියාවේ සංස්කෘත කාව්‍ය වූ භගවත් පුරාණයේ ලියවිලා තියෙනවා. මේ හැම කතාවකම වෘන්දාවනයේ වීරයා වූ ක්‍රිෂ්ණා කුමාරයාගේ වීරකම් සඳහන්. රසයි. බලරා මෑණියන්ට පවසන්න එපා. එපා. ඔන්න ක්‍රිෂ්ණා ඔයාට මෝරු දෙනවා. හොඳද? ක්‍රිෂ්ණා මොනවද කරන්නේ? අර කෑදරුවමිය මෝරු හොරා. මා නොවෙයි. ක්‍රිෂ්ණා කෑදරේ නැහැ. මම මෙයාට දෙන්නයි මෝරු ගත්තේ. ඕ ක්‍රිෂ්ණා ඔය නම් ලෝකේ ආදරණීයම දරු පැටියයි. අම්මලා අපි දිහා බලාගෙනම ඉන්න ක්‍රිෂ්ණා. හොරකම් කරන්න විදියක් නෑ. රස මෝරුයි කිච්චලුයි. අපිට පුළුවන්. ගවයන් වගේ. නන්ද මහරජනේ ඇවිත් බලන්න නිර්භීත පුත්‍රයාගේ තරම.